මේ විදියට ලස්සනට ස්ට්‍රෝබෙරි වවා ගන්න ඔයාලත් කැමතිද? මේ බලන්න ඉතාම ලස්සනට සරුවට වැවිලා තියෙන ස්ට්‍රෝබෙරි. මේකට අපි ස්ට්‍රෝබෙරි අත්තක් මේ විදියට සකස් කරගන්න ඕනේ. තියෙන ස්ට්‍රෝබෙරි හොඳ ප්‍රභේදයකින් මේක අපිට පැල කරගන්න පුළුවන්. මේකට ඉස්සෙල්ලාම භාජන සකස් කරගන්න පුළුවන් හොඳට විසිදුරු විදලා. ඊට පස්සේ අපි පස් මිශ්‍රණය මේකට එකතු කරන්න ඕනේ. පස් මිශ්‍රණය හදාගන්නේ මේකට අපි ගොම පොහොර සාමාන්‍ය පස් 10 ඊළඟට කොකෝ පිට් එකතු කරලා මේ පස් මිශ්‍රණය සම අනුපාතයට අරගෙන මේ විදිහට සකස් කරගෙන පැල කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපිට කොම්පෝස්ට් එහෙම නැත්නම් ඕගනික් ෆර්ටිලයිසර්ස් අපිට එකතු කරන්න පුළුවන්. මේ ස්වභාවික කාබනික පොහොර අපි මේකට එකතු කරගන්නේ. සාමාන්‍ය දවස් 15ක් විතර යද්දි මේ විදිහට වර්ධනයේ කාලයට දැහ ගන්න පුළුවන්. හොඳට වතුර මේකට ස්ප්‍රේ කරන්න වතුර මේ විදිහට. දවස් 45ක් විතර වෙද්දී ඔයාලට මල් සහ මේ විදිහට සියුම්ව ගෙඩි හට ගන්නවා. එතකොට මේකේ ඵලදාව වැඩි කරගන්න අපි මෙන්න මේ පොහොර දානවා. මේකට කරන්නේ කිරි වලට අපි බිත්තරයක් දාලා අන්න ඒ පොහොර මේකට එකතු කරගන්න. එතකොට ඵලදාව හොඳට සරුවට සහ රසට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 55න් පස්සේ මේ විදිහට අපිට ඵලදාව මේ විදිහට වර්ධනය වෙනවා. මේ වන්ට ලස්සන ඵලදාවක් සරු ඵලදාවක් අපිට නෙලා ගන්න පුළුවන්. එන්න එකතු වෙන්න අත්වැල් බැඳගන්න දේශයේ මතු දින්න සරුසාර කරන්න